හායි ළමයි. අදත් ඉතින් අලුත් ලස්සන කතාවක් අරගෙන තමයි මම ආවේ. ඒ ලස්සන කතාව අහන්න යන්න එන්නකෝ මන් එක්ක. සාගරයේ කිසිදාක රහස් මුමුණන්නේ නැති කුඩා වෙල්ලබඩ නගරයක මීරා නම් ගැහැණු ළමයෙක් ජීවත් වුණා. මොහොතේ සියල්ල මතක තබා ගන්නා බව ඇය විශ්වාස කළා. සෑම පොරොන්දුවක්ම, සෑම කඳුලක්ම, සෑම සමුගැනීමක්ම මීරා සෑම හවසකම මුහුදු වෙරළේ ගල්පර පාෂාණ මත වාඩි වෙලා ඇගේ හිස් පාද සීතල වතුරේ ගිල්වාගෙන ඇගේ දන් හිස් මත සිතුවම් පොතා තබා ගනිමින් ඇය හිරු බැස යෑම ජීවමානව පින්තාරු කළා. එය මෘදු, රන්වන් සහ දරාගත නොහැකි තරමටම සුන්දරයි. එහිදී ඇයට මුලින්ම අරුණ මුණ ගැසුණා. ඔහු මුලින්ම කිසිවක් කිව්වේ නැහැ. ඔහු අඩි කිහිපයක් ඈතින් වාඩි වෙලා හිටියේ. ගල්කැට මුහුදට විසි කරමින් ඒවට වෙනත් අලුත් ජීවිතයකට මඟක් දීමට උත්සාහ කරන්නාක් වගේ. ඔයා අහස වැරදියට අඳිනවා. ඔහු අවසානයේ එක් සැන්දෑවක පැවසුවා. මීරා උඩ බැලුවේ නැහැ. අහස වැරදි නැහැ. ඒ සෑම දිනකම වෙනස් විදිහකට මට දැනෙන්නේ. අරුන් එයට hina වුණා. එදා ඉඳන් ඔහු සෑම හවසකම එය අසලින් වාඩි වුණා. අරුන් මීරා නොවුණු සියල්ල විය. ඇය නිහඬව පරිස්සමින් කතා කිරීමට පෙර සෑම විටම සිතනවා. ඔහු උණුසුම් සිනහවක් සහ කිසිදා නිම කළ වාක්‍ය කාණ්ඩයක් වුණා. ඇය ලෝකයේ සිතුවම් කළා. ඔහුට එය ගොඩනගා ගැනීමට අවශ්‍ය වුණා. ඔහු ඇයට පැවසුවේ තමාට කවදා හෝ බෝට් නිර්මාණය කිරීමට අවශ්‍ය බවයි. ඕනෑම කුණාටුවකින් බේරීමට තරම් ශක්තිමත් බෝට්ටු. ඇය ඔහුට පැවසුවේ ඇයිදැයි නොදන පුද්ගලයෙකුගේ හදවතට දැනෙන දෙයක් පින්තාරු කිරීමට ඇයට අවශ්‍ය බවයි. මට තීන්තාලිප කරන්න ඔහු වරක් විහිළුවට කිව්වා. මම කරන්නම්. ඇය පිළිතුරු දුන්නා. ඒත් ඔයාව මතක තියාගන්න තරම් දෙයක් වුණාට පස්සේ. ඔහු මදක් අමනාප වූ බව මම අපෑවා. ඒත් රහසින් ඔහු යමක් බවට පත්වනු ඇතැයි ඇය විශ්වාස කරන බව ඔහු දැන සිටියා. ශ්‍රතු වෙනස් වුණා. කාලය ගෙවී ගියා. මෝසම් වැසි වෙරළට ගලාගෙන ආවා. හිරුවෙලිය වැයි රත්තරන් පාටට හැරෙන තෙක් පුලුස්සා දැම්මා. සංචාරකයින් පැමිණ පිටව ගියා. නමුත් මීරා සහ අරුන් රැඳී සිටියා. ඔවුන් හිරු බැස යාමට වඩා දෙයක් බෙදා ගැනීමට පටන් ගත්තා. රාත්‍රී ඇමතුම්. ඔවුන් තාරකා මණ්ඩලයට හිඳමින් සීන මිමුණුවා. අහම්බෙන් වගේ එකිනෙකාගේ ඇඟිලි මිරිකුණා. එහෙත් පසුව හිතාමතාම ඔහු ඇගේ අත් අල්ලාගත් පළමු මොහොතේ ඔහුට දැනුනේ බින්දෙන සුළු යමක් අවසානයේ ඒ ස්ථානයේ සොයාගත්තාක් වගේ. මට මේක අවසන් වෙන්න ඕනි නැහැ. ඔහු මෘදු ලෙස පැවසුවා. ඒක ඉවර වෙන්නේ නැහැ. ඇයි සෙමින් මිමුණුවා. ඔවුන් 19 හැවිරිදි වියේ පසු වුණා. ඔවුන් විශ්වාස කළේ ආදරය කාලයට වඩා ශක්තිමත් කියලා. එක් සැන්දෑවක අරුන් වෙරළට ආවේ නැහැ. මීරා බලාගෙන හිටියා. අහස තැඹිලි පාටට පසු දම් පාටටත් අනතුරු අඳුරුණා. රළ පහර ඇගේ දනිසට ළඟාවන තුරු ඇය බලා සිටියා. පසුදා උදෑසන මුළු නගරයම හරි වෙනස් බවක් දැනුණා. ඒ පාළුවක් දෙසට හැඟෙන නිහඬ බවක්. අරුන්ගේ පියා පෙර දින රාත්‍රියේ අගාධයකට කඩා වැටිලා. ඔවුන්ගේ කුඩා බෝට්ටු අලුත් වැඩියා කිරීම සාප්පුව ණයබරින් ගිලිමින් තිබුණා. වෛද්‍යවරුන් නගරයේ සිටියා. ඒත් බිල්පත් ගෙවීමට නොහැකි වුණා. අරුන්ට සියල්ල අතහැර දමා යන්නට වුණා. හිරු උදාවට පෙර ඔහු ඇයව ගල්පර අසලින් සොයාගත්තා. මං ආයෙත් එන්නෙමි. ඔහු පොරොන්දු වුණා. ඇය ශක්තිමත් වීමට උත්සාහ කළා. සිනාසීමට උත්සාහ කළා. කොච්චර කාලයක්ද? මට හැම දෙයක්ම හදාගන්න පුළුවන් වෙනකම්. කොච්චර කාලයක්ද? මේ නැවතත් ඇසුවා. මෙවර ඇගේ කඩහඬ හිඳී ගියා. ඔහු පිළිතුරු දුන්නේ නැහැ. ඔහු ඇයව තම දෑතට ඇදගත්තා. උණුසුම්ම මතකරක තබා ගැනීමට උත්සාහ කරන අයෙකුමින් ඔහු ඇයව අල්ලගත්තා. මන් බෝට්ටුව හදන්නම්. ඔහු ඇගේ කොණ්ඩේට මුණමින් කිව්වා. මන් එහෙම කෙරුවට පස්සේ මන් ඔයා වෙනුවෙන් ආයෙමත් එන්නෙමි. ඇය ඔහුගේ අතට යමක් තද කළා. එය කුඩා සිතුවමක් වුණා. හිරිබැස යන විට මුහුදු වෙරළේ කොනක නොපෙනෙන ගල් කැටයක් මග හැර යන කුඩා රූපයක්. මම ඔයාව පින්තාරු කළා. ඇය පැවසුවා. මුලින්ම ලිපි ආවා. දිගු ඒවා. බලාපොරොත්තුන් පිරුණු. පසුව කෙටි ඒවා. පසුව ඒ ටිකෙන් ටික අඩු වුණා. පසුව කිසිවක්ම නැති වුණා. මීරා සෑම හවසකම ගල්පර පිරුණු පාෂාණ වෙත ගොස් එහි රැඳී සිටියා. නගරයේ මිනිසුන් ඇයට ජීවිතය තුළ ඉදිරියට යන ලෙස පැවසුවා.
උපදෙස් දුන්නා. ඔහු ආපසු වෙන්නේ නැහැ. නමුත් මුහුදේ මතක තබා ගත්තා. ඇයට ඒ ගැන විශ්වාසයි. දින, සති, මාස, අවුරුදු ගෙවී ගියා. ඇගේ සිතුවම් අලෙවීමට පටන් ගත්තා. කුඩා ප්‍රදර්ශන, පසු විශාල ඒවා. විචාරකයින් ඇගේ කෘති වේදනාකාරී මතක අවර්ජනයක් ලෙස හැඳින්වුවා. ඇය භූදර්ශන පින්තාරු කරන බවක් ඔවුන් දැන සිටියත් ඇය සිතුවම් කළේ වෙනත් දෙයකි. ඇය සිතුවම් කළේ මග බලා සිටීමකි. ශීත ශ්‍රතුවේ එක් හැන්දෑවක වාතයේ සිහින් සහ තීන බව දැනුණා. මීරා වරාය අසල අලුත් දෙයක් දුටුවා. ඒ විශාල බෝට්ටුවක් අලංකාර ලෙස නිර්මාණය කරලා තිබුණේ. ශක්තිමත් ඒ වගේම හරිම මනස්කාන්තයි. එහි නම පැත්තකට වන්නට කැටයම් කරලා තිබුණේ මීරා. ඇගේ හදවතට ස්පන්දනය වන ආකාරය අමතකුණා. ඇය තොටුපළට දිව ගියා. මිනිසෙක් බෝට්ටුවෙන් බැස ගියා. මදක් වයසින් වැඩි නමුත් තරුණ. ඇගපත සිහින් වෙහෙසටපත් පුද්ගලයෙක්. නමුත් ඔහුගේ ඇස් ඒවා තවමත් උණුසුම් සිනහවකින් පිරීලා තිබුණා. අරුන් ඇය දිග හුස්මක් ගත්තා. ඔහු කිසිදා නතර නොවුනාක් මෙන් සිනාසුණා. මම ඔයාට කිව්වා නේද මම බෝට්ටුවක් හදනවා කියලා. එහෙට ඔහුගේ දෑත්වලට දුවන්න ඕනේ වුණා. නමුත් එය දුටුවා. ඔහුගේ පපුව හරහා ඇති කැලල ඔහුගේ කරපටි ඉහිලින් ඉබිකම් කරමින් ඇය බැලුවා. මට අසනීප වුණා. ඔහු මෘදු ලෙස පැවසුවේ ඇගේ නිහඬතාවය කියමින්. ඕනෑවට වඩා වැඩ කරන්න උනා. ඕනෑවට වඩා නොසලකා හරින්න උනා. ඇගේ ඇඟිලි වෙවුලන්නට පටන් ගත්තා. ඔයාද? ඔහු හිසෙන් තරමක් සෙලෙව්වා. වැඩි වේලාවකට නෙවෙයි ලෝකය ඇලුණා. මුහුදේ රළ මදක් වේගය වැඩි වී ගොස් මොහොතකින් නිසල්මන් වී ගියා. මන් අහපව වෙන්න හිතුවා. ඔහු කිව්වා. මොකද මට එන්න බැරි වෙන්න කලින් කඳුළු ඇගේ දෑසම කොඳ කළා. මෝඩයා. ඇය රහසින් කිව්වා. ඔයා මෝඩයා. ඔහු මෘදු ලෙස සිනාසුණා. මට ඕනි උනේ මාව ඔයාට මතක තියාගන්න වටින දෙයක් වෙනවා දකින්න. ඇය ඇගේ වේදනාකාරී හැඬුම් ගිලගත්තා. ඔයාව හැම මොහොතකම මතක තියාගන්න තරමටම මට වටිනවා. ඔහුන් ඉදිරි සති කිහිපය එකට ගත කළා. ඒ ණයටගත් කාලයක් වගේ. ඔහුන් නැවතත් හිරු බැස යෑම නැරඹුවා. ඔහුන් නැවතත් එකිනෙකාගේ අත් අල්ලගත්තා. නමුත් මෙවර ඔවුන්ගේ ඇඟිලි වඩා තදින් ඔවුන් අල්ලගත්තා. එය හදියට ඔවුන්ට දැනුනේ ප්‍රමාණවත් තරම් තදින් ඔවුන් එකිනෙකාගේ දෑත් රඳවා ගන්න උත්සාහ කළොත් ඔවුන්ට කාලේ රඳවා ගන්න පුළුවන් නේ කියලා හිතලා. එක් හැන්දෑවක හිරු ශ්‍රතියට දිව යන විට අරුන් ඇගේ උකුල මත හිස තබා ගත්තා. මට යම පොරොන්දු වෙන්න ඔහු සෙමින් මිමුණුවා. මැසිවිලි නැගුවා. ඕනම දෙයක්? ඇයි පිළිතුරු දුන්නා. සිතුවම් කිරීම නවත්තන්න එපා. ඇයි හිස වැනුවා. කඳුළු නිහඬවම ඇගේ කම්මුල් දිගේ ගලා ගියා. ඔයා ආයෙමත් ආදරය කරනවා කියලා මට පොරොන්දු වෙන්න. ඇයට පිළිතුරු දුන්නේ නැහැ. මුහුදු රළ හිමිහිට පෙරළුණා. ඔහු තම හදවත ස්පන්දනයත් ඊළඟ ස්පන්දනයත් අතර නික්ම ගියා. වසර ගණනාවකට පසු මිනිසුන් තවමත් වරායට එනවා. මීරා නම් බෝට්ටුව එහි නොවෙනස්ව එලෙසටම සංරක්ෂණය කරලා තියෙනවා. මුහුද අසල ගැලරියක ඇගේ සිතුවම් එල්ලා තිබෙනවා. ඒ අතර ඇගේ වඩාත් ප්‍රසිද්ධ සිතුවමක් ඉල්ලලා තියේ. එය හරිම සරලයි. හිරු බැස යෑමක් නිමක් නැති සාගරයක්. ගල්මත වාඩි වී සිටින කුඩා රූප දෙක එහි මාතෘකාවේ මෙහෙම සඳහන් වුණා. ඔහු අහපසු පැමිණියා. සමහර පුද්ගලයන් එය දකින විට හැඟීම්බර වුණා. නමුත් ඒ කුමක් නිසාද යන්න ඔවුන් නොදැන සිටියා. ඒත් එය මුහුදට මතකයි. හැමදාකටම එය මුහුදට මතක තිබුණා. ඇයට වගේම. ඉතින් ළමයි ඒ ලස්සන කතාව මෙච්චරයි. මං ආයෙත් කතාවක් අරගෙන ඉක්මනට එන්නම්කෝ. බයි බයි.